Hi guys! Eco Teams ලගේ Big Game Camp එකේ මේ සැරේ අපේ experience ගැන තමයි මේ වීඩියෝ එකකින් කියන්නේ. කතරගම පූජානගරය පැත්තේ අපි ටිකක් වැඩි වෙලාවක් ගත කරපු නිසා අපි check-in වෙද්දි වෙලාව හවස 4ට විතර ඇති. Welcome drink එකකින් පස්සේ අපිට camp site එක ගැන පොඩි හැඳින්වීමක් කරා. හතර හමාරට පිටත් වෙනවා කිව්ව evening walk එකට අපි දෙන්නත් සහභාගී වෙනවා කිව්ව නිසා ඉක්මනින්ම අපි අපේ ටෙන්ට් එකට ගියා. ටෙන්ට් එක ඇතුලේ ටී කොෆි ෆැසිලිටිස් නැති නිසා තමයි ලොබි ඒරියා එකේ හැමතිස්සම වගේ ටී කොෆි ෆැසිලිටිස් සූදානම් කරලා තියෙන්නේ. ටෙන්ට් එක ඇතුලේ තියෙන සීමිත ඉඩේ අත්‍යවශ්‍ය දේවල් හැමදේම වගේ තියෙනවා. හැබැයි මෙහි AC නම් නැහැ. ෆෑන් එකක් තමයි යූස් කරන්න තියෙන්නේ. වැඩි වෙලාවක් තිබෙන්නේ නැති නිසා අපි ඉක්මනටම චේන්ජ් එකක් දාගෙන 4:30 වෙද්දී එළියට ආවේ ඊවිනිං වෝක් එකට යන්න. පැය දෙකක විතර ගමනකින් පස්සේ අපි ආපහු කැම්ප් සයිට් එකට එද්දී කළුවරත් වැටිලා. ඒ වෙද්දි ස්නැක්ස් එක ඊවිනිං ටී එක රෙඩි. අපිත් සෑන්ඩ්විච් එකක් කාලා ටී එකක් බීලාම තමයි ආපහු ටෙන්ට් එකට ගියේ. ඒ වෙද්දී ඉතින් ටෙන්ට්ස් තියෙන පැත්තේ පන්දම් පත්තු කරලා තිබුණා. ටික වෙලාවක් රෙස්ට් කරලා අපි දෙන්න ඩිනර් එකට ආවේ 7:00ට විතර. ඒ වෙද්දී බොන්ෆයර් එකත් එක්ක ඩිනර් එක රෙඩි කරනවා. ටේබල්ස් අරේන්ජ් කරලා තිබුණේ අවුට්ඩෝර්. ඉතින් අපිට තරු දිහාත් බලාගෙන තරු වේනක් යට ඉඳලා තමයි ඩිනර් එක ගන්න ලැබුණේ. බාබකියු ඩිනර් එක 3 course menu එකක් විදියටයි ආවේ. ඩිනර් එක අරගෙන තරු එහෙම බලලා අපි ආපහු ටෙන්ට් එකට එද්දි මෙන්න මෙයා ඉන්නවා අපේ ටෙන්ට් එක ළඟ. ඊළඟ දවසේ උදේ 5:00ට විතර අපි මේ යන්නේ මෝර්නිංగ్ සෆාරි එක ස්ටාර්ට් කරන්න. ටී එකත් අරගෙන අපි මෝර්නිංగ్ සෆාරි එක පිටත් වුණා. අපේ බ්‍රෙක්ෆාස්ට් එක සෆාරි එක අතරමඟදී ගන්නයි රෙඩි කරලා තිබුණේ. සෆාරි එක ඉවර වෙලා අපි ආපහු කැම්ප් එකට එද්දි උදේ 9:00 විතර වෙලා. අපි ටී එකකුත් හදාගෙන බීලම තමයි ටෙන්ට් එකට ගියේ. ඊළඟට අපි පූල් ඒරියා එක පැත්තටයි ආවේ. කැම්ප් සයිට් එකේ ඇක්ටිවිටීස් කීපයක්ම තියෙනවා. යාල වනෝද්‍යානයට මායිම්ව මේ ඩෙක් එක හදලා තියෙන්නේ ටිකක් රිලැක්ස් එකේ ඉන්න. ඒ වගේම කැමති අයට උඩට ගිහිල්ලා යාල වනෝද්‍යාන පැත්තෙන් ඉන්න සත්තු ගැන ටිකක් බලන්නත් පුළුවන්. අපි දෙන්නත් ඉතින් කැලේ දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ලන්ච් ටයිම් එකත් ලඟ වෙන නිසා ආපහු රෙස්ටුරන්ට් එක පැත්තට ආවා.
ශ්‍රී ලංකන් ලංච් එක 3 course මෙනු එකක් විදිහට තමයි තිබුණේ. ලංච් එක අරගෙන අපි මෙහෙන් චෙක් අවුට් වෙලා 2026 අවුරුද්දේ අපේ පළවෙනි දුර ගමන සතුටින් නිමා කළා. ආයෙමත් වීඩියෝ එකකින් එනකම් සුබ දවසක්.